හයි ගයිස් මෙහෙමයි ඔයාලට මම ගිය සතියේ වීඩියෝ එකක් දැම්මා ඒකේ කිව්වා මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරා අන්තිමට ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු දුන්නොත් රුපියල් 100ක රීලෝඩ් එකක් දෙනවකෝ මුලින්ම හරියට උත්තරේ දෙන අයට ප්‍රශ්නේ මේකයි මම බලාපොරොත්තු වුණ උත්තරේ එකක් නමුත් මට ඒකේ හම්බෙච්ච උත්තර අතරේ තව පිළිතුරු දෙකක් තිබ්බා ඒවත් නිවැරදි පිළිතුරු මම බලාපොරොත්තු වුණ උත්තරේ නම් හම්බෙලා තිබුණේ නැහැ නමුත් ඒ නිවැරදි පිළිතුරු දීපු අයට මම අදාළ ත්‍යාගය ලබා දෙන්න කටයුතු කරා මම දැන් මුලින්ම කියන්නම් මම බලාපොරොත්තු වෙච්ච පිළිතුර මොකක්ද කියලා මුලින්ම වීඩියෝ එකේ ගිය සතිය දාපු එකේ වීඩියෝ එකට ප්‍රශ්නට අදාළ උත්තර මම අද දෙනවා. ඒතර ඒකේ එකක් මම බලාපොරොත්තු වුණ උත්තරේ මම කියන්න සහ තව නිවැරදි පිළිතුරු දෙකක් ලැබුණා. ඒ පිළිතුරු දෙකත් මම මේකේ දාන්නම්. බලාපොරොත්තු වුණ පිළිතුර මේකයි. මේකේ මෙන්න මෙහෙම රටාවක් තියෙනවා. ඔයාලට පෙවුනද දන්නේ නැහැ. එකතු කරන් ගියොත් මේ සංඛ්‍යා ටික ඔක්කොම 8යි 3යි 11යි 11යි 5යි 16යි මේකයි 17යි 4යි 21යි 5යි 26යි ඊට මෙතන එකතු කරගත්තොත් 7යි 3යි 10යි 10යි මේ 11යි 21යි 21යි මෙතන 5යි එකතු වුනාම එතනත් 26ක් එනවා. එහෙනම් මෙතනත් 26ක් වෙන මදි සංඛ්‍යාව තමයි හොයාගන්න ඕන. 8යි 6යි 14යි 14යි මේ 7යි 21යි 21ට 21ට 26ක් වෙන්න එතන මදි 5ක් 5 එන්න නම් මේ සංඛ්‍යා දෙක 1යි 4යි එකතු කරලා ගන්නත් පුළුවන් 5 3යි 2යි එකතු කරලා ගන්නත් පුළුවන් 5 එතන මේක නිවැරදි පිළිතුරු විදිහට ගන්නත් පුළුවන් මේක නිවැරදි පිළිතුරු විදිහට ගන්නත් පුළුවන් ඒ විදිහට ගත්තොත් මම මොකද මේකේ නිවැරදි පිළිතුරු එන විදිහට වඩා මම ඔයාලට ඉදිරිපත් කරද්දි කිව්වා මට වැදගත් උත්තරේ නෙමෙයි පිළිතුරු ගත්ත විදිය මොකද්ද ඔයා රටාව හොයාගත්ත විදිය මොකද්ද මේකේ තව රටා සමහරක් අයට දකින්න පුළුවන් ඒ දකින ප්‍රමාණය පොඩ සීමා කරන් තමයි මම උත්තර ටිකක් දීලා තිබ්බේ ඒක නිවැරදි පිළිතුරු විදිහට ඕක එනවා ඒ මගේ මතේ අනුව තව දරපු මත ටිකක් තමයි මෙන්න මෙහෙම මත ටිකක් එකක් මම මෙහෙම ඔය එකතු කරපු තාලටම එකතු කරගෙන යනවා 8යි 3යි 11යි 11යි මේ 6යි 17යි 17ට මම 54 එකතු කරනවා එතකොට එනවා 71 මේ 71කින් මම 9ක් අඩු කරනවා ඇයි අඩු කරේ කියලා ඊළඟට කියන්න 7යි 3යි 10යි 10යි මේ 11යි 21යි 21ට මම එකතු කරනවා මේ 41 එතකොට එනවා 62ක් 71කින් 9ක් අඩු වුණාම 62යි එහෙනම් 62කින් 9ක් අඩු කරාම ඊළඟ එකට එන උත්තරේ එන්න ඕන අපි බලමු එකතු කරලා 8යි 14යි 14යි මේ 7යි 21යි එතකොට 62කින් 9ක් අඩු වුණාන් පස්සේ 53යි එතකොට 53ක් වෙන්න තව මදි උත්තරේට 32ක් ඒ හින්දා මේ පිළිතුර හරි කියලා ගන්නත් පුළුවන් 62කින් 9ක් අඩු වුණාම 50 ඔව් 53යි 53න් මං මෙතන එකතු 8 6 14යි මේ 7යි 21යි ඒ 21 අයින් කරාට පස්සේ තව 32ක් මදි. ඒතර එහෙම බැලුවාම ගන්න වෙන්නේ තුන්වෙනි පිළිතුර. තව එකක් තියෙනවා. ඒක තවත් මම කියන්න. ඒක කරන්නේ මෙහෙමයි. අනිත් රටාව තමයි මට පුළුවන් 8න් 3ක් අඩු කරලා මෙතන 5 ගන්න 5න් එකක් අඩු කරලා මෙතන 4 ගන්න. ඒකම මේකෙත් ඒ විදිහටම වෙනවා. 7න් 3ක් අඩු වුණාම මේ 4 එනවා. 5න් 5ක් අඩු කරාම මේ 1 එනවා. මේකෙත් එහෙනම් 8න් 6ක් අඩු කරාම එතන 2යි 4න් 3ක් අඩු වුණාම මෙතන 1යි කියලා 21 කියන පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්නත් පුළුවන්. ඔය ටික තමයි පිළිතුරු විදිහට දාන්න තියෙන්නේ මට. ඔයාලා දැනට මට දීලා තිබ්බ උත්තරවල තිබ්බ ওই උත්තර විතරයි නිවැරදි ගැලපෙන උත්තර විදිහට. ඊට පස්සේ මම ඉදිරිපත් කරන්න අද ඔයාලට තව ප්‍රශ්නයක්. ප්‍රශ්නේ මේක. ඔයාලට මම සපයනවා මෙන්න මෙහෙම දේවල් ටිකක්. එක සමාන හැඩේත් සමානයි ප්‍රමාණෙත් සමානයි එකම විදිහේ යකඩ බෝල තියෙනවා 18ක්. මේ යකඩ බෝල 18න් 17කම බර එක සමානයි. එක බෝලයක් විතරක් පොඩ්ඩක් බරින් වැඩි. එතකොට මේ බර වැඩි බෝලේ හොයාගන්න ඔයාලට මම සපයලා තියෙනවා මෙන්න මේ જાතියේ පඩි තරාදිය. ඒ පැත්ත කිරණ තරාදිය. එතකොට ඒකට පඩි සපයලා නැහැ. ඔයාලට සපයලා තියෙන්නේ තරාදියයි මේ යකඩ බෝල 18යි විතරයි.
ඒතර මේ යකඩ බෝල 18න් බර වැඩි බෝලේ හොයන්න ඔයාලට මම මේ තරාදියෙන් කිරන්න අවස්ථාව දෙනවා 3 පාරක්. මම අහන ප්‍රශ්නේ 3 පාරක් විතරක් කියලා බර වැඩි බෝලේ හොයාගන්නේ කොහොමද? නිවැරදි පිළිතුර කමෙන්ට් එකක් විදිහට දාන්න. මුලින්ම හරි උත්තරේ දාන එක්කිනාට මම අදාළ ත්‍යාග මුදල රුපියල් 100ක රීලෝඩ් එකක් දෙනවා. අපි බලමු කාටද නිවැරදි පිළිතුර හොයාගන්න පුළුවන් කියලා. තරමක් අමාරුයි. අවස්ථා 3යි කරන්න දෙන්නේ. ඒතර ඒ 3 කිරලා ඉවර වෙනකොට විස්තරේ සවිස්තරාත්මකව ඔයාගේ පිළිතුර සවිස්තරාත්මකව දාන්න. කොහොමද මේකේ බර වැඩි බෝලේ හොයාගන්නේ කියලා. නිවැරදි පිළිතුර කවුරු හරි දී ගන්න බැරි වුණොත් මම ලබන සතියේ මේකේ හරි උත්තරේ ලබා දෙන්නයි. එතකන් ඔයාලට කාලය හම්බ වෙනවා. සතියක කාලයක් මේ සතියේ කාලය ඇතුළත ඔයාලගේ උත්තර අපිට ලබා දීමේ හැකියාව තියෙනවා. එහෙනම් නැවත ඊළඟ සතිය හම්බ වෙනකන් ගින් ගෙන. ජය වේවා.